හයි කොහොමද ඔයාලට අද ඕඩර් එකක් ටිකක් ලොකු ඕඩර් එකක්. ඒ හින්දා මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. මුලින්ම මම අන්බොක්ස් කරේ ලිප් ස්ක්‍රබ් එකයි ලයිට් එකයි. මේ පැකේජ් එකේ තිබ්බේ දෙක විතරයි. මම මේ වීඩියෝ වෙනවා කියලා හිතලා වීඩියෝ එක භාගයක්ම වීඩියෝ කරාට පස්සේ දැක්කේ වීඩියෝ වෙලා නැහැ කියලා. ඒ හින්දා මම ආයි මුලින් ඉඳලා ටිකක් ආපහු වෙනම දැම්මා. මේක රාස්බෙරි ලිප් ස්ක්‍රබ් එක. මේක නම් හොඳටම තිබ්බ. කලින් පීච් එක ගත්තේ. පීච් එකේ අර සීනි කැට වගේ එක පේන්නේ නැහැ කියලා හිතුවේ. ඒ උනට අර චුට්ට හැරුවට පස්සේ ඒක මේ හරි ගියා. මේකත් ඒ වගේ. මේකත් හොඳයි කියලා හිතුණා. මම පාවිච්චි කරාට පස්සේ නම් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කන්නත් පුළුවන් අවුලන්නේ නැහැ. දැන් ගෑවට පස්සේ අර කැවෙනවනේ. එහෙම ලොකු අවුලන්නේ නැහැ. මං කෑවා. ඒ කියන්නේ ගාලා ස්ක්‍රබ් කරලා ආපහු ඒක වයිප් කරලා ඉතුරු ටික ගිලුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. සීනි හනි ඒ වගේ තියෙන්නේ නැචරල් ප්‍රොඩක්ට් එකක්. මේක මවුත් වොෂ් එක මම කලින් ගෙන්නගෙන තියෙනවා මේකෙන් එකක්. මේක ගොඩක් ඕන වෙන හින්දා තමයි මම මේ තව එකක් දැම්මේ. මොකද බෑග් එකේ දාගෙන තියාගෙන ඉන්න පුළුවන්, ඕන වෙලාවට යූස් කරන්න ලේසි වෙන්න. මේක තමයි ලයිට් එක. මේක තියෙන්නේ ඔය වෝඩ්‍රොබ් එකේ ඇතුළට හයි කරාට පස්සේ දොර අරිද්දි ලයිට් එක වැඩ කරන්න ලේසි වෙන්න. මේකේ මැග්නට් දෙකක් එනවා. එතකොට මේ ලයිට් එකටයි වෝඩ්‍රොබ් එකේ ඇතුළටයි ඇලෙවුවට පස්සේ ඒක ඕන වෙලාවට ගරවලා charge කරන්න ලේසි වෙන්න. මේකේ charging cable එකකුත් එනවා. ඔන් කරලම තියන්නත් පුළුවන්, නැත්නම් ඔටෝ ඔන් වෙන්න හදන්නත් පුළුවන්. මැද්දට ඔටෝ ඔන් වෙන්න. එතකොට ඒක සෙන්සර් ලයිට් එකක් මං හිතන්නේ ඒක. ඔය තියෙන අලවන ඩබල් ටේප් එකයි මැග්නට් එකයි. ඕක බොක්ස් ලයිට් එකට අලවලා මැග්නට් එක බිත්තියට හයි කරන් තියෙන. එතකොට ගලවන්න ලේසි. ඒක වෙනම charging cable එකක් හම්බ වෙනවා. ගලවලා charge කරලා ආපහු use කරන්න ලේසි වෙන්න. ඊළඟට තියෙන්නේ cleansing oil එක. සෙන්ටලා කියලා බ්‍රෑන්ඩ් එක. මෙහෙනම් ගණන් ඒක. මං ඔන්ලයින් ඕඩර් කරා. කොහොමද දන්නේ නැහැ ඔරිජිනල්ද එහෙම කියලා නම් දන්නේ නැහැ. මං නිකන් ඕඩර් කරලා බැලුවා. හැබැයි යූස් කරාට පස්සේ ලාවට කූල් ගතියක් ආවා. ඔරිජිනල්ම නෙවෙයි මං හිතන්නේ විදිහට නම්. හැබැයි අවුලක් නැහැ. normal face wash එකක් වගේ යූස් කරන්න පුළුවන්.
ඊළඟට තියෙන්නේ පේන්ටිං කිට් එකක්. ඒක පේන්ට් කරන්න නෙවෙයි තියෙන්නේ. නිකන් ස්ටිකර් කාඩ් එකක් තියෙන ස්ටිකර් එකක්. ඒකේ උඩ කොලය ගලවලා අපිට ඕන විදිහට ස්ටෝන්ස් අල්ලන්න තියෙන. ඒගොල්ලොම ස්ටෝන්ස් එවනවා. අපිට තියෙන්නේ පෙන් එකක් තියෙනවා. පෙන් එකට ඩබල් ටේප් එක වගේ එකක් තියෙනවා. ඩබල් ටේප් එකට පෙන් එකෙන් ඇනලි ඉවරලා ඊට පස්සේ ස්ටෝන්ස් වලට ඇන අල්ලන්න තියෙන්නේ. ඒගොල්ලොම එවනවා කොතෙන්ට මෙතෙන්ට අල්ලන්න ඕනේ මොන නම්බර් එකෙන්ද හිම කීක ඒගොල්ලෝ නම්බර්ස් කරලාම එවන්නේ. මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. ඔය තියෙන එකට හම්බෙන්න ටූල් කිට් එකයි ස්ටෝන්ස් ටිකයි. ඒකත් පොඩි ගාණක් වුණේ මම ප්‍රයිස් එක දාලා ඇති ඕකේ උඩින්. ඊළඟට තියෙන්නේ මාස්ක් එකක්. මේක රැට මුණ හේදුවට පස්සේ ඕකෙම එනවා අපිට ගන්න පුළුවන් පින්සලක් වගේ එකක්. අපිට තියෙන්නේ මාස්ක් එකෙන් ටිකක් අරගෙන ජෙල් එකක් තියෙන්නේ. ජෙල් එක මුළු මූණෙම ගාලා ඉවරලා විනාඩි 15ක් වගේ වේලෙන්න තියලා ඉවරලා උදේට හොදන්න හරි නැත්නම් පීල් ඔෆ් කරන මාස්ක් එකක් තියෙන්නේ. පීල් ඔෆ් කරලා අයින් කරන්නත් පුළුවන්. ඒකත් හොඳයි කියලා හිතුණා මම එකපාරක් යූස් කරා එක. ඔය තියෙන එකට හම්බෙන බ්‍රෂ් එක පොඩි ස්පැතියුලා එකක් වගේ එකක් හම්බෙන්නේ. ඕකේ එකක් ගත්තාම එකක් ෆ්‍රී හම්බුණා. දෙකම එතකොට උනේ ඒ ප්‍රයිස් එක. මම උඩින් ප්‍රයිස් එක දාලා ඇති මුලින් පටන් ගන්නකොටම. ඒකත් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා හිතුණා. ඔය තියෙන්නේ ගැලවිලා යනවා. ගාලා විනාඩි 15කට පස්සේ ඒක ගලවන්නත් පුළුවන්. ඒ උනට ඒගොල්ලෝ කියලා තියෙන්නේ රැයට ගාලා උදේට ගලවන්න කියලා. මේක පීල් ඔෆ් මාස්ක් එක. මේක ෆුට් ක්‍රීම් එකක් තියෙන්නේ. කලින් වීඩියෝ වල දැකලා ඇති මං ගාව මේ වගේ මේ විදිහම තමයි බොටල් එක. හැබැයි ඒක කොළ පාට ෆේස් මාස්ක් එකක්. ක්ලේ මාස්ක් එක ඒ විදිහට හදලා තියෙන්නේ. මේක ෆුට් ක්‍රීම් එක.
මේක රැට කකුල් වල ගාලා ඉන්න කියලා තියෙන්නේ නම් ඕකේ ඔච්චර එළියට ගන්න පුළුවන්. ඒ ප්‍රමාණය විතරයි තියෙන්නේ. ස්ටික් එකේ ග්‍රෑම් 40ක් තියෙනවා කියලා තිබ්බේ. ඒකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඊළඟට තියෙන්නේ perfume 5 පැක් එකක්. මේක long lasting කියලා තිබ්බේ. හැබැයි හොඳයි. පැය 8ක් 10ක් වගේ තියෙනවා. ලස්ටා කියලා මම දන්නේ මොකක්ද බ්‍රෑන්ඩ් එක කියලා. හරියම ලස්ටා වගේ නමක් තියෙන්නේ. ඒකේ අර සාම්පල් 5 පැක් එක මම ඕඩර් කරේ හොඳ කියලා බලන්න. හොඳයි සුවඳවල් නම් unisex perfume set එකක් එකේ තියෙන්නේ. ඒකේ එක fragrance එකකට නම් මම එච්චරම ආස වුණේ නැහැ. jasmine එක මම ගා jasmine perfume එකක් තියෙනවා. ඒකේ සුවඳට මම ආස නැති හින්දා මම ඒක වැඩි use කරන්නේ නැහැ. මේවා original නෙවෙයි. ප්‍රයිස් එකට worth හින්දා ඕඩර් කරා හිතුණා හොඳයි කියලා. මුලින්ම තියෙන ජස්මින් එක. ඒක තමයි එච්චරම මට සුගඳ ඇල්ලුවේ නැති එක. අනිත් ඒවා නම් හොඳට තිබ්බා. මේ ටිකේ නම් සුවඳ හොඳයි. එච්චරම හයි නෝට් එකක් නම් නැහැ. මේක for one night කියන එක. ඒක තමයි ඔය සෙට් එකේ හොඳ මට හොඳයි කියලා දැනුන එක. මේකෙත් හොඳ සුවඳක් තිබ්බා. මේකේ නම cool town කියලා. මේකට වඩා මම one night එකට ආසයි. මේකත් හොඳ සුවඳක් තිබ්බා. මේක monet garden කියලා එක. මේකේ තමුත් සුවඳක් තිබ්බා. මේකේ නම summer juice කියලා. මේකත් හොඳයි. ඒ අන්තිම perfume හතරම හොඳයි කියලා හිතුණා.
මම ජෙස්මින් සුවඳට ආස නැති හින්දා අරක මට ඇල්ලුවේ නැත්තේ. නැත්තම් ඒකත් හොඳයි. ඔක්කොම හොඳයි පර්ෆියුම් ටික නම්. මේක මට ෆ්‍රී හම්බෙච්ච පර්ෆියුම් එක. ඒත් ලස්ටා බ්‍රෑන්ඩ් එකේමයි. මේක 2000 ගාණක් වෙනවා නිකන් ගන්නවා නම්. මේක මට ෆ්‍රී අයිටම් එකට මම සිලෙක්ට් කරා. ඒක මට මෙතනදී නම් මම සුවඳ බැලුවේ නම් මම පස්සේ බැලුවා. ඒකේ ලොකු සුවඳක් නැහැ. හැබැයි ලොන් ලාස්ටිං කියලා කියන්නත් බෑ. මොකද පැය 5ක් වගේ. මොකද ඔරිජිනල් පර්ෆියුම් වල සුවඳ එනවනේ සාමාන්‍යයෙන් දවස් පුරාම සුවඳ තියෙනවනේ. එහෙම නැහැ. මේක නම් දැක්ක හැටි කියන්න පුළුවන් ඔරිජිනල් නෙවෙයි කියලා. කොහොමද 2000 ගානට ඔරිජිනල් පර්ෆියුම් නැති හින්දා මම කොහොමද ඒක ඕඩර් කරේ නිකන් ෆ්‍රී අයිටම් එකේ මොන හරි දාන්න ඕනේ හින්දා. සාමාන්‍ය ඔරිජිනල් ඒවායේ QR කෝඩ් එකක් දාලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට QR කෝඩ් එක ස්කෑන් කරපුවාම ඔරිජිනල් වෙබ්සයිට් එකේ ඒ තියෙන එක පෙන්නනවා ප්‍රයිස් එකත් එක්කම. එතකොට ඕගොල්ලන්ට ඔරිජිනල් කියලා සර්ටිෆයි කරගන්න පුළුවන්. දැන් මේකේ මම ජෙස්මින් සුවඳට ආස නැහැ. එහෙනම් මම මේක යූස් කරේ නැහැ. මේ පර්ෆියුම් එක නම් යූස් කරේ නැතිම තරම්. මොකද මම ඒකේ සුවඳට ආස නැහැ. මේකේ මැග්නට් ක්ලිප් එකක් තියෙන උඩ ඔටෝ වැහෙනවා. මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු ස්ටිකර් කාඩ් එක අලවන විදිහ මම පොඩ්ඩක් කරලා බැලුවා කොහොමද කියලා. ඕකේ උඩ ස්ටිකර් එක ගන්න ඕනේ ඔය කොලේ ගලවිලි වල. එතකොට තියෙන්නේ අලවෙන එක. අපිට ওই කොළ පාට එකට ඕන එකෙන් ස්ටෝන්ස් දාගන්න පුළුවන්. ඒ කොලේ ගහලා තියෙනවා මොකද්ද ස්ටෝන් එකේ නම්බර් එක කියලා. ওই පෙන් එකෙන් රතු පාට ඩබල් ටේප් එකක් වගේ තියෙන්නේ. ඒක ක්ලිප් කරලා ගන්න ඕනේ. මේ ගත්තට පස්සේ ස්ටෝන් එකට තියලා ඉවරලා ආපහු ඒක ස්ටිකර් එකේ අලවන්න තියෙන්නේ. ඔය තියෙන ඒගොල්ලෝ නම් ගහලා තියෙන්නේ මොකද්ද කියලා. දැන් ඔය F කියන එක මම ගත්තේ. ඒක බලලා ඊට පස්සේ F අකුර තියෙන තැන් වලට තමයි ඒක අලවන්න තියෙන්නේ.
ඔය විදිහට සම්පූර්ණයෙන් අලවගෙන යන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් අපිට ෆොටෝ එක ගන්න පුළුවන් ස්ටෝන්ස් අල්ලපු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් බයි.